ඔය කැම්පස් වල ළමයි ඉන්නවා උපාධි ප්‍රදානයේදී අම්මා තාත්තා ගෙන්නකට යන්න කැමති නැහැනේ අර නාකි දෙන්න කියලා. මෙහෙමත් ලෝකයක්. රස්සාවක් කරලා පඩිය අතට ගන්නකොට වදපු අම්මා තාත්තා මතක් වෙන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? අකුරු කරවපු ගුරුවරු මතක් වෙන්නේ නැහැ. ඔන්න දැන් කියනකොට මතක් වුණේ අපිටත් ගන්නපු ගුරුවරු ඉන්නවා කියලා. මුල නහගෙන නම් දරුවනේ පිරිහීමක් මිසක් දියුණුවක් නෙවෙයි. ඒ නිසා ඔබද අපි කරා ආවත් නැතත් අද අදිෂ්ඨානයක් ඇති කරගන්න අම්මට වද දෙන්නේ නැහැ කියලා. තාත්තට වද දෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි ඉස්සර ගෙවල් වල කිව්වේ හොරෙන් පැනලා යන කෙල්ලන්ට හරියන්නේ නැහැ කියලා. ගින්දර නිසා. නමුත් ඉතින් දේශ දෙවල් තිබ්බත් අම්මලා ආයේ බාර ගන්නවා. බාර ගත්තට ආපු සාබේ වදිනවා. අඳුරක් තියෙනවා ජීවිතවල. ඒ නිසා හැදෙන්න දරුවනේ. පුළුවන්. මේ කියන්නේ නොසන්ඩාල රාජකුමාරවරු ටිකක් ඉස්සරහා. ඔයාලා මේ තරම් වැරදි කළා නෑ. මේ කෙල්ලෙකුට පාරට බහින්න බෑ මේ ලිච්ඡවි රාජධානිය මුන් කොලොප්පම් කරනවා. ගේකින් ගේකට කෑමක් ගෙනියන්න බෑ මුන් ඒක කඩා වඩා ගන්නවා. නොඑක අකටයුතුකම් කරනවා. නිවාඩුවට කරන්නේ මේ දඩේ මේ බල්ලන් අරන් දඩේ මේ යනවා. ඔබ එසේ කළේ නෑ. මගේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ අනිවාර්යෙන් ප්‍රයෝජනයක් පිණිස. මේ කුමාරවරු ටික හැදෙනවා දරුවනේ. ඔබට දැන් හැදෙන්න පුළුවන්. ඔබ මෙච්චර නැසී නෑ. ඒ නිසා දක්වලා තියෙනවා නම් සමාවරන් ආදරෙන් ඉන්න. හිමීට හදාගන්න. ඔවුන් අපිව සමහර වෙලාවට සමහර ළමයි ප්‍රතික්ෂේප කරන දෙමව්පියන්. ඒ මොහොතේ මෙසේ සිතන්න. පින්වත් දරුවනේ අම්මගේ තාත්තගේ ආදරේ ලබන්න පිනක් තියෙන්න ඕන. සංසාරේ තමන් වැරදි කාමසේවනය කළා තියෙනවා නම් හදිහෝනියම් කළා දරුවන්ගෙන් දෙමව්පියෝ වෙන් කළා තියෙනවා නම් ඔවුන් සසරේ ඉපදෙද්දී අම්මගේ ආදරේ ලැබෙන්නේ නැහැ. තාත්තගේ ආදරේ ලැබෙන්නේ නැහැ. ඒ අයට වෙන ගෙවල් වල හැදෙන්න වෙනවා. ඒ දෙමව්පියන්ගේ වැරද්ද නෙවෙයි තමන් සංසාරේ කරපු දේ. තමන්ගේ කර්මයේ දෙස බලා දෙමව්පියන්ට අදෝනා නගන්න නැතුව සැලකිය යුතුයි. ඒ බුද්ධ වචනයයි. අපටද කල්යාණ මිත්‍ර ඇසුර නිසා මේ ධර්මයේ ඇහිලා මේ ධර්මයේ ටිකක් කියවගෙන යනකොට කල්පනාවට ආවා මගේ අම්මයි තාත්තයි මං කුණු කාණුවේ දාලා ගියා කියනකෝ මට මහාන වුණාට පස්සේ අන්න අර ඉන්නේ උඹගේ අම්මා තාත්තා උඹ කුණු කාණුවේ දාලා ගියේ කියලා මට නම් හිතේ චකිතයක් නැහැ. ඒ ඇත්තන්ට හදවතින්ම වඳින්න. මා නිරේට යන්න දෙන්නේ නැතුව പ്രേත ලෝකෙට යන්න දෙන්නේ නැතුව තිරිසන් ලෝකෙට යන්න දෙන්නේ නැතුව මට මනුස්ස ලෝකෙට එන්න කුසක් හැදුවා. ඒ නිසා මා මේ ධර්මයේ කියනවා. ඒ නිසා සත්පුරුෂයෝ මුණ ගැහුණා. ඔබට මොනවත් නැතත් ඉදිරියට විනාශ වෙන ලෝකේ විනාශය නවත්තන්න බෑ. නමුත් ඔබගේ සත්මුතු පරම්පරාවට නොලැබුණ දායාදයක් ඔබට දැන් ලැබිලානේ. මේ විදිහට උතුම් සත්පුරුෂයන් වහන්සේලා පෙරටු කරගෙන බණක් අහන්න මනුස්ස ලෝකයට උපද්දපු දෙමව්පියන්ට අද ඉඳලවත් ණය ගෙවපල්ලා. ආය කර්ම රැස් කරගන්න එපා දරුවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මව්පියන්ගේ අනුකම්පාවෙන් හද මණ්ඩලෙන් එන ආශිර්වාදේ දරුවෙක් ඉහළට ගෙනියනවා. ඒ බුද්ධ වචනයයි.